ඉතින් මොන්න මම අද ගෙනල්ලා තියෙන්නේ Minecraft 1.26 එකට මේ සිංගින් වෙන හැටි තමයි. හරිද? ඉතින් මේක හැමෝටම ඉන්න තියෙන ප්‍රශ්නයක්. ඒකේ කෝඩ් එනවා. ඒක මටත් කලින් ආවා. මම ඒක හදාගත්තා. ඔයාලට පේන්නේ නැති දැන් play කියලා servers වලට ගියා. ඔන්න ඔය play කියන බටන් එක කොළ පාට වෙන්න ඕන අපි account එක හදලා නම්. නැත්නම් මේ කළු පාට තමයි තියෙන්නේ. දැන් අපි account එක හදන්න යන් මේ අපි එහෙනම් ගිහිල්ලා සෙට් වෙමු. ඔන්න සිංගින් කියන බටන් එක ඔබලා එතකොට චුට්ට ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔය වගේ එකක් එයි. හරිද? ඊට පස්සේ ඔන්න ඔගෙන් මේ කොළ පාට කොවන්න තියෙන්නේ. හරිද? කොළ පාට ගෙවුවට පස්සේ මේ අර වගේ account එකක් එයි. ඊට පස්සේ ඉතින් ඔය අලුතෙන් account එක ගන්න ඉඳලා ඒ account එක දාගන්න ඒ account එක නෙමෙයි මේ මොකක් හරි තිබ්බේද නම් ඊට පස්සේ මම උදේ account එක ගහගන්න. ඉතින් මම account එක ගහගෙන එන්න. එතන ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. ඔන්න ඔය දැන් ඔය skip for now මේ ඔන්න ඔක මම ඉවි කොබන්න. හරිද? දැන් මට කියන්නේ මම ඒක ඔයාලට ඉතින් ඊට පස්සේ ඔයාලා ගෙලින් වෙන Minecraft එකට ඔය උට ලෝඩ් වෙනා ඉඳලා ආයෙත් සිංගින් කියන බටන් එක ගන්න ඕන. සිංගින් කියන බටන් එක එවුවට පස්සේ ඉතින් ඔයා ඒ බටන් එක එවුවට පස්සේ මෙතනට තමයි එන්නේ. ආයෙත් එතනින් කොළ පාට එක බලලා ඔයා සිංගින් මේ වෙනකොට සිංගින් නැච් එක එන්න. ඔයා ඉතින් ඒ සිංගින් නැච් account එක ඔබලා මේ වගේ මේ ෆෝන් එක ඉස්සරහට දාගෙන ඉන්න ලොක් එක මෙතන ගහන්න ඕනේ. හරිද? ඉතින් මම ගහත්තා. ගහගෙන ඉවරනාට පස්සේ කන්ටිනියු කියන එක ගිහුවාම මේ ඔයා Minecraft එකට යනවා වගේ බොරුවක් කරන්නේ. හරිද? Minecraft එකට යනවා වගේ බොරුව කරලා ආයෙත් මෙතනට මගින්න එනවා. හරිද? එතකොට ඔයා කලින් account එකේ නමයි මේ ඉස්සරහට දාගෙන ෆොටෝ එක තියනවාද කියලා බලන්න. තිබ්බොත් ඒක ඔයාගේ account එක තමයි. ඔයා දැන් ඒක let's go කරන්න ඕනේ. ඔයාගේ account එක නා. ඉතින් මගේ account එකකින් නම් let's go කරනවා. ඔන්න ඉතින් මේසේ එන let's go කරාම මේ ඔයා කෙලින් වෙනවා. කෙලින්ම බොරු කරන්නේ නැහැ. කෙලින්ම Minecraft එකට යනවා. ඉතින් Minecraft එකට ආවට පස්සේ මේ ඔයා බලන්න ඔයාගේ නම හරිද? ඔක්කොම හරිද කියලාද? ඊට පස්සේ ඔයා යන්න play දීලා බලන්න set මේ මොනවාද? ඔය multiplayer කියන එකට ගිහිල්ලා servers එහෙම කොළ පාට එක වැටිලා දැක්කනේ. මේ කොළ පාට එක වැටෙන්න ඕනේ අනිවාර්යයෙන්ම server එකට යන්න නම් නැත්නම් ඒ play කියන බටන් එක ඔබන්න දෙන්නේ නැහැ. මං ගාව ඉතින් එක සර්වර්ස් තියෙනවා වෙනම ඇඩ් කරගත්ත ඒවාක් තියෙනවා. ඉතින් මම යනවා මේ nether games කියන සර්වර් එකට. මං උන්න ඒක IP address ඔක්කොම මේ පහ description එකේ දාලා තියෙනවා. description එකේ දාලා තියෙනවා. හරි ඉතින් මේ ඕ දැන් loading server නේද? ඔව් මොකක් හරි loading server වෙලා උඩින් server එකේ logo එක වැටලා මේ වෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් ඔය මේ මම බෙඩ්ඩර්ස් මැච් ප්ලේ කරලා වෙන්නන්න. ඔගේ වෙන දේවල් අපි දැන් ඉතින් ඕක යනකම් ඉමු. තාම යන්නේ නැහැ. තාමත් යන්නේ නැහැ. දැන් යන්න ළඟයි. අන්න ගියා. හරි. දැන් ඉතින් ඔන්න අපි සර්වර් එකට ආවා. සාර්ථක ලෙස අපි සර්වර් එකට ආවා. මගේ chunks එහෙම ලෝඩ් වෙන්න වෙලා යනවා. ඉතින් උඩින් ගියේ නැහැ. මෙතනින් හරනේ උඩින් යන්න ඕන. මම වෙනදට ගහනවා. මෙතන උඩින් යනවා. මම හවරන්න දැක්කම උඩින් ගියා. ඉතින් අපි වෙඩ්ඩස් එක ගහලා බලමු. මම ඔය වගේ රවුම මගේ නිල් පාටට කලින් account එකේ ආවා. හරිද? ඉතින් අපි වෙඩ්ඩස් එක ගහමු. මේ වෙඩ්ඩස් එක වල අපි සෝලෝ එකක් යනවා. හරි සෝලෝ එකේ දැන් ඉතින් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි අට දෙනෙක් හරි යනකම් ඉන්න බෑ. හරි දැන් ඉතින් එදගන් අපි අර අරකුඩ පයින් දෙයක්. දන්නේ නැති මේ සර්වර් එකේ ඉන්න අය නම් දන්නේ නැති අරකුඩ කියන්නේ මොකක්ද කියලා. ඔන්න හරිද? ඉතින් දැන් පයින්නවා. ඔතන යද්දි තමයි මට පට්ටම අමාරු ඉතින්. ඔයාලට කොතන යද්දි කියලා අමාරු කියලා කමෙන්ට් එකක් දාන්න. හරි වැටුණා. ඉතින් අපිට එක්කෙනෙක් ආවා. ඉතින් අපි මෙයත් එක්ක තමයි ගහන්න යන්නේ. ප්‍රෝ කෙනෙක්ද වැඩිද එහෙනම් වැඩිද ප්‍රෝ දාන්න ඉතින්. ගහලා තමයි ඉතින් බලන් දෙන්නේ. ගහලා බලමු ඉතින්. ඔයාලා මේ nether games කියන මේකට ආව
අනිවාර්යෙන් මෙන්න මේ තැනට ගිහලා බලන්න ආසහිතේ. Oh my god! ඉතින් ඊට පස්සේ කොබ්බෙබ් එක තව ඉස්සරහට යද්දි මේ අර පැත්තට යද්දි මේ වතුරත් එක්ක කොබ්බෙබ් තියෙනවා. ඉතින් ඊට තමයි පැක් විතර ඔනේ ඉතින් අපි වෙඩ්ඩෝස් එකට මාරේට් තමයි අයියෝ ඇවිල්ලා අර පැත්තට ඉන්නවා. අපි දැන් ගහමු මේ අපි ගුටි කමු දැන්. අපි දැන් යම් බෙට් කලයක් දාන්න ගැම්මඩ බෙට් කලයක් දාමු. හරි ඉතින් බෙට් කලයක් දාගමු. සුබිරේන මේ මු කොහෙන්ද දුවන්නක් ගාලා මේ කොහෙන්ද වුවායේ මෙතන එළ දෙන්න ටක් ගාලා අපි ඔතන යන්. අනේ මාව දාලා යන්න එපා ඉන්න. අනේ ඉන්න. ඉන්න. ඉතින් ඔයාලට පේනවා දැන් ඉතින් මං account එකක් හැදුවා. ඉතින් account තියෙන කට්ටියට තමයි මම මේ account එක හැදුවේ. කලින් account තිබිලා ගන්න. ඉතින් මම මේ වීඩියෝ එක හැදුවේ මේ account තිබිලා නැති වෙච්ච කට්ටියට. මගේ යාළුවෙකුත් එහෙම ඉන්න මං එයාගේ account එක ඔක්කොම දාන්නම් පහලින්. හරි ඉතින් මං එයාගේ ඔක්කොම මේ නම දාන්නම් පහලින් මේ. හරි ඉතින් ඕක තමයි වීඩියෝ එක. හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා subscribe කරන්න.